සුමනේ! වපන් මිනිහ. සුමනේ! නෝනා මේනෝ. මේ මං අර කාමරේ මේ එකතු කරලා තියෙන හොදන්න තියෙන රෙදි ටික ඔබ ගිහලා හොදලා දාපන්. හා නෝ. මේ වොෂින් මැෂින් එකට දාපන්. හොඳේ නැත්නම් ඔබ 60 වරුවක් හොදනවා. ඈ වොෂින් මැෂින් දැන් එතකොට ඒවටත් කරන්ට් බිල යනව නේද ඈ දැන් එතකොට උඹලා ඔහම නාස්ති කරාම කවුද ඔය බිල ගෙවන්නේ ඈ ලොකු මහත්තයා ඉතින් ගෙවන්නේ. මටන් ගෙවන්නේ පඬිතුන් මේ කටවහින් දෙපා නෑ වොෂින් මැෂින් ඕනේ නෑ මේ සුමනේ ඔබ මං කියන එක කරපන්. හොඳේ? ඔබ වොෂින් මැෂින් එකට දාලා ඔය රෙදි ටික හොදලා ඉවර කරපන්. නැත්නම් ඔබ නරක ගෑන් කියන්න එපා මං. හොඳයි නෝනා. මේ සුමනේ පොඩ්ඩක් හිටපන් සුමනේ කොට උදපා හරි මුටි කරනවා හරි මහත්තයා හරිනේ. මාරුනේ මං මොකද්ද මිනිහ මේ කරන්නේ? මම උඹට කිව්වනේ ඉක්මනට ඉවර කරපන් කියලා මම දැන් හරිනේ ඉතින් නෝනා කිව්වනේ වොෂින් මැෂින් එක දාලා හොදන්න කියලා. මහත්තයා කිව්වා ඊට පස්සේ වොෂින් මැෂින් එක දාලා අතින් හොදන්න කියලා. අපි මේ පොතන ගම. නේ අම්මපා මොකද්ද මිනිහ මේකේ තේරුම? අමුසර මොකද්ද මේ මෙච්චර මේ ලයිබ් බිල ඉතුරු කරන්න තියෙන අමාරු? මේ සුමනේ නවත්තපන් ඕක. අවතමන් නෑ බොහොදපන් යකෝ මමනේ ලයිව් බිල ගෙවන්නේ මම දන්නවා ඒකේ තියෙන අමාරු හරිද බොහොදපන් ඉතින් මිනිහ එහෙමයි කියලා ජීවත් වෙන්න පුළුවන්ද මේ විදියට? මේක මේ මුළු පවුලේම ප්‍රශ්නයක් වුණානේ. සුමනේ නවත්තපන් ඕක. මොකද මේ කෑ ගහන්නේ වල හැම වෙලෙම ප්‍රශ්නයක් තමයි ඔව් ලයිව් බිල වැඩි වෙනක මුළු පවුලටම ප්‍රශ්නයක් බොහොදපන් උඹ නවත්තන්න එපා බොහොදපන් මට මේ ගෙදරින් එක තිත්ත වෙලා තියෙන දැන් නවත්තපන් ඔය විහිළුව. නෑ මේවා විහිළු නෙමෙයි මේවා බුද්ධිමත් කියන විතරයි උඹ හොදපන් නෑ දැන් උඹ හොදපන්. ඔල්ලෝ මහත්තයා පැටලුණා මහත්තයා. මම මොකද්ද කරේ? රෙදි හොදන ගන්නේ තමයි. තාත් අර පියල් අංකල් අර පියල්ලయ్యා මොකද ඔතන කරන්නේ මල්ලි පොල් කඩුවා මල්ලි මේ පැත්තට මේ ගෙඩියක් ආවේ මේ නැද්ද පොල් නෑ පිළෝ ඕන මගුලක් කරගන්නilla. බොහොදපන්